එහෙනම් වැඩි පටන් ගන්නයි හදන්නේ. අයිබෝන් මම ඉන්න දැන් සුන්දර මරේ වත්තේ මගේ 43 වන සිරිපා ගමන යන්න හදන්නේ. හැබැයි 43 දැන්ට සිරිපාද යන තියෙන පාරවල් 6කින් සිරිපාදි ගිහිල්ලා තියෙනවා විවිධ ප්‍රමාණවලින්. ඉතින් මේ පාර 43 වෙනි සිරිපා ගමන යන්නේ අර ගිය 6න්ම නෙමේ වෙනස්ම පාරකින්. ඒ වැඩි දැන් නම් මේ දවස්වල හැබැයි කතා බහට ලක් වෙන පාරක්. බත්තලුවෙන් පැරඩයිස් සැල්ලට ගිහලා පැරඩයිස් සැල්ලෙන් සිරිපාදට යන එක තමයි මේ පාර මගේ ගමන වෙන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා බලාපොරොත්තු වෙනවා ආයි අග්ගලාදොලට ඇවිල්ලා අග්ගලාදොලෙන් බත්තලුවට නැවත ඇවිල්ලා මේ මාරේ වත්තට එන්න. එතකොට 7යි 8යි කියන පාරවල් දෙකම කවර් වෙන්න. ඉතින් බලමු මගේ 43 වෙනි සිරිපා ගමන කොහොම වෙයිද කියලා. මේ අපිට පේන්නේ රත්කන්ද කඳු ටික. දෙහන කන්ද මුක්වත් එනවා නම් ඔන්න ඔය රත්කන්ද කන්ද නැගලා ඔන්න ඔය තියෙන අතරින් තමයි එන්නේ පැරඩයිස් සැල්ලට. අපි ඉතින් පැරඩයිස් සැල්ල හම්බ වෙනවා. අපි එතනදී කතා කරමු මේ ගැන. ඒක කපලා තමයි ගන්න. මේ දස්න මේකෙන් කොළ තියන්න ඕනේ 4ක්. 4ක් තියලා එකක් කඩන්න මේ. මේ තමයි ගන්න. උගක් උසයින කඩන්න බෑනේ. දැස්ස දවසට. මේ වයින්නවා ඉන්නේ. ඔව්. අපේ අර කොඳු රිදෙනේ ඉන්න උසට අපිට පුරුදු වුණා. අපි ගිහින් Yay! මගදි කන්න කාලෙකට ඉහතදී දාපු දිවි එහෙම නැත්නම් ශ්‍රී ලංකන් කොටියාගේ වසුරු මේ තියෙන්නේ. මේ තියෙන්නේ දෝතුළු ගල කියලා මම හිතනවා උසකන්ද. අර තියෙන ඉතින් ගවරවිල අර තියෙන රත්කන්ද කඳු. එතන එහා පැත්තෙන් තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රීපාදේ තියෙන්නේ මේ පැත්ත. මගේ වීඩියෝ බලන අය දන්නවා අපි කොච්චර හොඳට පාර තිබ්බත් හැමදාම පාර අනා ගන්න සීන් එකක් තියෙනවා අපේ. ඉතින් මේ තියෙන්නේ ඒ අවස්ථාව. කොච්චර හොඳට පාර තිබ්බත් ඉතින් අපිට මෙහෙම කුණක් ගන්න නැතුව ඒක ටිකක් අමාරුයි ගමනක් යන එක. අර පාරෙන් ආවනම් මේකට ඉක්මනට එන්නත් තිබ්බ සමහරලාට. ඒ අර අපේ තියෙන ඒ පුරුද්ද නැති කරන්න බෑ. මං කිව්වනේ අපේ ගෲප් එකේ නම වෙනස් කරන්න ඕනේ මග වරදින්නෝ කියලා.
මම මේ වෙනකන් අපේ ගමනේ විස්තර කතා කරන්නේ නැත්තේ මේ වීඩියෝ එක වැදගත්ම කියලා හිතන එක්කෙනෙක් විතරක් බලලා මේ කියන විස්තරය දැනගන්න ඕන හින්දා අපි ඊයේ එහෙම නැත්නම් කලින් දවසේ රෑ 11ට පිටකොටුවෙන් තියෙන නල්ලතන්ඩි බස් එකේ තමයි ගමන පිටත් උනේ. ඒ බස් එක බුකින් බස් එකක් පුළුවන් නම් රෑ 8:00 වගේ වෙද්දී කොටුව බස් නැවතුම්පොළට ගිහිල්ලා ඔබගේ ආසනය වෙන් කරගන්න. එතකොට ඔබට ගමන වඩා පහසු වෙයි. ඉතින් එහෙම ඇවිල්ලා පාන්දර 3:20ට තමයි නල්ලතන්නියෙන් බැස්සේ. ඒ බැහැලා අපි ටිකක් කාලා බීලා පොඩි විවේකයක් අරගෙන තමයි මේ ගමන ආවේ. ඉතින් මේ තියෙන්නේ අපිට හොඳට පේන සිරිපාද ස්ථානය මේ පිසින් හට් එකට ඔන්න මෙන්න. ඉතින් මේක අපි මේ පැත්තෙන් තමයි අපි යන්නේ. ගිහිල්ලා උඩින් ගියොත් රාජමල්ලේ සඳකල තැන්නෙන් යන පාර තමයි ඒ උඩ තියෙන්නේ. අන්නේ විදිහට තමයි ඉතින් සිරිපාදට යන්න තියෙන්නේ. අපි තෝරගන්නේ පැරඩයිස් සැල්ලා හරහා යන පාර. යන් අපි පිසින් හට් එකට. තව දෙයක් කියන්න ඕනේ මුල්ගම හන්දියේ ඉඳන් රාජමල්ලේට එන්න උදේට බස් එකක් තිබ්බේ නැහැ. බස් එක තියෙන්නේ උදේ 11ටලු. වෙනත් වන්දනා නඩයක් යන බස් එකකට තමයි අපි ඒ ගොඩ වුණේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ඒ නඩේ කට්ටියට. මොකද අපිව කිසිම පැකිලීමකින් තොරව ඔවුන් බස් එකට දාගත්තා. නැත්නම් අපිට මෙතනට එන්න කිලෝමීටර් 12ක් ඇවිදගෙන එන්න වෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඒ කට්ටියටත්. මතක් කරනවා මේ වෙලාවේ හැමෝම ආදරෙන්. ඔබටත් පුළුවන් මේ ආයතනය සම්බන්ධ කරගෙන ඉතාම සුවබර සුන්දර නිවාඩු කාලයක් ගත කරලා යන්න. හොඳ ලස්සන තැනක්. පුළුවන් වෙලාවක් තිබ්බොත් ඇවිල්ලා යන්න. පහසුවෙන් එන්න පුළුවන්. ඉතාම හොඳ ස්ථානයක්. නවාතැන් පහසුකම් ගන්න පුළුවන්. සභා ධර්මයට ආදරය කරන ඔබට ඉතාම කදිම ස්ථානයක්. ඇවිල්ලා යන්න මෙතන. Kasih tu viral kuri. සුන්දර ස්ථානයක්. අනේ 50යි දැන් වෙලාව. අපි යන්න හදන්නේ පිසින් හට් එකෙන්. මම අර පැත්තට. ඉස්සරහට අපි යන්න. මෙතනත් පුළුවන් තරම් මේ පැත්තට යන්න. පාරෙන් ආපු ගමන් මෙහෙම අඩිපාරක් තියෙනවා. ඒ පස්සේ යනවා ඉතින් අපි ඉස්සරහට. මේක බත්තුළු ඔය ඇල්ල කියලා තමයි ඉතින් කියන්නේ. අපිට හම්බ වෙන කුඩාම ඇල්ල තමයි මේක. ප්‍රථමයෙන් හම්බුනේ. අපිට ඉතින් විනාඩි 5ක විතර දුරක මේක නම් තිබ්බේ. අපි ඉතින් ගොඩබිමෙන් යනවට වඩා
මේ ජල පහස විඳින්මින් මේ ජලයේ චමත්කාරය දකිමින් අපි යන්න තමයි මේ පාර තෝරගත්තේ. නැත්නම් වෙනම පාරවල් තියෙනවා යන්න. මේකේ තියෙන සුන්දරත්වය මනස්කාන්තභාවය විඳින්මින් අපේ සංචාරය කරන්න අපිට මේ වුණේ. ඒකයි අපි මේ පාර තෝරගත්තේ. पहले किसी 30 रोटियां खाने अभी ලෝ බජට් ना मैं रोटियां खाना बैठी साइज से के मैं मिली बैठी ඔව් උඹට පල්ලෙන් ගත්තම කිය මේ කවුද කරන්නේ මෙතන ඉතින් තුම්මන් හන්දියා මේ අග්ගලාදොල මේ තමයි බත්තුලුවේ පැරඩයිස් සැල්ල පැත්තෙන් එන පාර. ඉතින් අපි තෝරගන්නේ මේ පාර මොකද අපි පැරඩයිස් සැල්ලෙන් නැගලා කන්ද දිගේ ඇවිල්ලා බත්තුලුවේ හරහා තමයි මෙන්න මෙතන අස්සේ තේන සිරිපාදේට යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඉහළින් පේන්නේ සඳකල තැන්න. මේක රාජමලේ ඇල්ල වෙන්න ඕනේ. මේ දියාලි නම් කිරීමේදී යම් ගැටලු තියෙනවා. ඉතින් හරියට මේක පහදා ගන්න අමාරුයි. මොකද හරි පිළිවෙලට නම් කරපු දියාලි නෙමෙයි. ඉතින් මගේ හඳුනා දීමේ වැරද්දක් වෙනවා සමාවෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේක දැක්කොත් නිවැරදි කරන්න. මේ දියාලි කතරම් සුන්දර වුණත් කනකාටුවට කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ එක වතුර පාරකවත් නම හරියට මාළුවෙක් දැකමු නැති එක. මේ කියන්නේ මේ ආවේනික මාළු සෑහෙන්න ඉන්නේ නැති මේ වනාන්තරේ මේ ජල පාරවල් තුල. නමුත් අපගේ මොකක් හෝ වැරදීමකින් අතපසු වීමකින් නොසලකිල්ලක් නිසා මේකේ තියෙන ඒ සුන්දර ජීවය මෙතනින් ගිහිල්ලා. ඒක තමයි කනගාටුවට කාරණාව. තවත් ගාන වියසන වෙන්න දීලා බලන් ඉන්නවද නැද්ද කියන එක ඉතින් ඔබටත් මටත් බාරයි. අපි යනවා ඉස්සරහට. තමයි යන්න තියෙන්නේ. ඔබට අපේ මේ ගමන පිළිබඳ විස්තර පැහැදිලි මදි නම් ඒ වගේම තව දෙයක් වැඩිපුර දෙයක් දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න, මැසේජ් එකක් දාන්න. මොකද මේ තියෙන සුන්දර වටපිටාවත් එක්ක මට අපේ වචන හිර වෙලා එන්නේ නැහැ අදහස්. මොකද මම කවියෙක් වුණා නම් හොඳයි කියලා හිතන මට්ටමට මේ පරිසරය සුන්දරයි. ඔබත් දකින්න ඇති. මම මගේ කැමරා කාච පරදින හැම වෙලාවෙම මම සෑහෙන අසරණයි. මේ තියෙන සුන්දර දසුන් මට අවශ්‍ය විදිහට මම දකින දේ ඔබට පෙන්න ගන්න බැරි වීම පිළිබඳව මට සෑහෙන අසරණයි අපි ඒ අතින්. ඉතින් මේක ඇවිල්ලාම අත්විඳින්න ඕනේ අත්දැකීමක්. ඔබත් මේ වගේ ගමනක් යන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපිත් එක්ක කතා කරන්න, මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගේ FB page එකේ තියෙනවා ස්වදේශිකයෝ.
ඒකට සම්බන්ධ වෙන්න. ඒත් ඊටත් වඩා තව ටිකක් කිප් වෙන්න ඕන නම් මගේ පුජ්‍යලික Facebook පිනුම තියෙනවා සුජාන් රෝෂන්. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තමයි ඉහළ රාජමලයේ ඇල්ල. දාලා යන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අපේ කාලය කළමනාකරන කරන්නේ සෑහෙන වෙලාව යනවා. ඉතින් මෙතනින් උඩට යන්න ඕනේ. උඩට ගිහිල්ලා තවත් දියැලි තව දියැලි 3ක් තියෙනවා. ඔබ සංචාරය කිරීමට තියෙන කැමැත්ත සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමට තියෙන කැමැත්ත විතරයි ඉතින් මෙතනට බලපාන්නේ. අපි අනිවාර්යෙන් මේ විදිහටම පරිස්සමට ඔබ එක්කගෙන යන්න. දියැල් ලයිනෙන් නැවතත් කැලෑ අඩිපාරෙන් යන්න තියෙන්නේ. සීග්‍ර නැග්මක් වගේම බැස්මක්. දැන් අපි ආයෙ බහිනවා. මොකද වතුර පාරෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා හරියන්නේත් නැහැ. යාර ඉතින් ලස්සන දර්ශන ටිකක් තිබ්බා. අපිට ඒක මගහැරුණා කියලා හිතනවා. නමුත් ඉතින් ඒවට ලං වෙන්න වෙන ක්‍රමයකුත් නැත. මට ඒ ටික නම් ගන්න විදියක් නැහැ. ඉතින් අපි ඒ ටික මගහැරලා ගන්ද ඉතින් නැවත මෙහෙම බලමුට ආවා. මෙන්න මෙතනින් පොඩ්ඩක් මාරු වෙන්න අමාරුයි. පොඩි අවදානම් කලාපයක් තියෙනවා. පොඩ්ඩක් උඩට ඇවිල්ලා ඒ කියන්නේ මේ දියසේ වෙලා හින්දා ලිස්සනවා. පොඩ්ඩක් උඩට ඇවිල්ලා මෙහෙම එන්න ඕනේ. ඉතින් ආවට පස්සේ නම් ඉතින් පිස්සුවක් ආ.
තියෙන අපි කලින් හිටපු තැන. අතන ඊට ඉහළ තියෙන කුඩා දියැලි ටික තමයි දැන් අපි බලන්න හදන්නේ. දැන් වෙලාව 1:54යි. අපි ඉතින් සෑහෙන මේ දියැලි වෙනුවෙන් කාලේ වෙන් කරා. මොකද දැක්කම ඇත්තරම ඉතින් ඔබටත් හිතනවනේ අපිට හිතන දේ මොකක් වෙන්නේ නැද්ද කියලා. මෙහෙම තිබ්බට වතුර ජම්බුරේ සෑහෙන්න. ඊරුවෙන් තමයි ඉතින් මේ දිගේ ගමන. මොකද ලිස්සන සුළුයි. පොඩි වැහි පොඳේකුත් යනවා.
ඔය යාළුවනේ මේ තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ අපි හැමෝම දන්න පැරඩයිස් ඇල්ල. එහෙම නැත්නම් පාරාදීසේ ඇල්ල. ඉතින් දෙහිණකන්ද මුක්කුවත්තෙන් එන අය මේ ඇල්ල අනිවාර්යෙන් තමන්ගේ කැමරා කාච වලට අසු කර ගන්නවා. ඉතින් ඊටාම සුන්දර ඇල්ලක්. ඉතින් වතුර නම් අඩුයි. දැන් නම් ඔන්න වහින්න ගන්නවා අපිට. ස්වදේශිකයෝ අපේ උරුමය පිට්‍යාව නොව ස්වදේශිකයෝ කතාර්ථය සොයා ස්වදේශිකයෝ අපේ උරුමය පිට්‍යාව නොව ස්වදේශිකයෝ කතාර්ථය සොයා. අපි පැරඩයිස් ඇල්ලේ උඩට යන්න හදන්නේ. පැරඩයිස් ඇල්ලේ උඩ කියන්නේ දෙහිණකන්ද මුක්කුවත්ත සිරිපා පාර. ඔන්න අපි ආවා. මේ තියෙන්නේ ශ්‍රීපාදස්ථානයට යන පාර. මේ තියෙන්නේ ආයි පැරඩයිස් ඇල්ලට. ඇල්ල උඩට. මෙතන පොඩි පිළිමයක් එහෙම තියෙනවා හදලා. මට පැරඩයිස් ඇල්ලට වඩා ලස්සනයි මෙතන පල්ලෙහා තියෙන පාරාදීසය. ඉතින් ගිහලා බලමු කොහොමද මං කියන දේ ඇත්තද නැද්ද කියලා. මොකද මගේ එක වීඩියෝ එකක් තියෙනවා. අයියා අපේ යාළුවෝ තාම ඉන්නවා. මං කියන පාරාදීසය බලන්න. මේ තමයි මං දැකපු සුන්දරම ස්ථානය තියෙන්නේ මෙතන. මේ යන්නේ මෙතන තියෙනවා මේ කවුරු හරි සංචාරකයන් හරි මම දන්නේ නැහැ කවුද හදලා තියන්නේ කියලා. නමුත් ඉටිකොල වලින් පොඩි හාලයක් හදලා පොඩියට හදපු තැනක් තියෙනවා. ඉතින් කාට හෝ රැකවල් වැස්සොත් එහෙම ආරක්ෂාවට. ඉතින් මේ හරියට වහිනවා ඇත්තරම. ඉතින් මාර වටිනවා ඒක. ඊට අවුරුදු 3-4 ඉස්සෙල්ලා ආවා මම. එදා වගේමයි මේ පරිසරය දැක්කම ආසයි. ඒ වගේම අති බිහිසුණු පරිසරයක්. මොකද ජලයේ ගැඹුරුයි. අපි හිතන්නේ අඩිය පේන නිසා, පතුල පේන නිසා තරම් ගැඹුරු නැතුව ඇති කියලා. නමුත් ඔබ හිතනවට වඩා සෑහෙන ගැඹුරයි. මම එදා වගේම ආදරය කරන ස්ථානයක් මෙතන. සෑහෙන ලස්සන ස්ථානයක්. මේ තට්ටු දියැල්ල මාව විශ්වාස කරනවා. මොකද සෑහෙන ගැඹුරුයි මේ ස්ථානය. නාන්න තියා හිතන්නවත් එපා. ජම්බුරයි නාන්න තියා හිතන්නවත් එපා. මාර ජම්බුරයි. මේ හරියට නෙමෙයි මම බෙල්ලන්නම් ගිහලා තන. ගන්නම් බහින්න එපා. ඔබට කියන එකම අනුතර ඇඟවීම එච්චරයි. දායල්ලා අන්න අපන අපේ
අපේ කට්ටිය නානවා. අන්න එතන තමයි නාන්න හොඳ. අතුව මේ ස්ථානේ නම් මොනම හේතුවක් නිසා තෝරගන්න එපා. මොකද මෙතන තියෙන තැන අනුව ඔබට කිසිම උදව්වකට මොනෑම හේතුවකටවත් ආවත් හොයාගන්න බැරි වෙයි. මොකද සෑහෙන දුරක තියෙන්නේ මේ ස්ථානේ. කොහෙන්වත් ඔබට උදව්වක් හම්බෙන්නේ නැහැ. මොකක් හරි අත්‍යවශ්‍යයක් වුණොත් එහෙම ඔබත් අමාරුවේ ඔබගේ අනිත් සගයුනුත් අමාරු වෙන නිසා ඒ වගේ අනපේක්ෂිත වැඩ කරන්න එපා. අර වගේ පහසු තැනක මේ දින නානවා මෙන්න මෙයාගේ මෙන්න මෙතන නාන්න. කලමඟුල මේ ඉතින් කනකාටුවට අපිට සතුටුදායක කරුණු වගේම මේ සුන්දර පාරාදීසයේ කනකාටුවටත් ඉතින් කරුණු තියෙනවා සෑහෙන්න. මේක ඉතින් කාගේ වැරදිද කියලා ඉතින් කියන්න අමාරුයි. නමුත් වැරද්දක් තියෙනවා මෙතන. අපේ සිංහල ජාතියේ ප්‍රශ්නයක් මේක. තමන්ගේ කුණු ටික හැම වෙලාවෙම මේ වගේ දාලා යන එක ඉතින් අපි පුළුවන් දෙයක් කරලා යන්න. නමුත් මේ අපි ඉතින් තේකක් හදාගෙන බිව්වා. වහිනවා හොඳටම. පාරාදීසේ තමයි අපි මේ ඉන්නේ. පැරඩයිස් ඇල්ල ගාව. අදුනේ රෙන්ගොඩ්ඩ. 4යි කාලයි වෙලාව. වැස්ස ටිකක් අඩු වෙනවා ඉඳලා අපි දැන් පැරඩයිස් ඇල්ලෙන් පිටත් වෙන්න හදන්නේ. මොකද බලන් ඉන්නත් බෑ. ඒ නිසා පැරඩයිස් ඇල්ලෙන් අපි යනවා සිරිපාදේ බලන්න. සිරිපාදේ මේ වගේ මෝඩ වැඩ නම් ඉතින් කරන්න හිතන්න එපා. ඔබගේ බැත්ම භක්තිය සද්‍රාව තියෙනවා නම් ඔබ වෙනවට තෝරාගත්ත මාර්ගයක් තෝරගන්න. මේ වගේ වටිනා වනාන්තරයක් විනාශ කරන්න දෙන්න එපා මේ වගේ ක්‍රියාකාරකම් හින්දා. මෙතෙන්ට තමයි මුලින්ම සිරිපාදේ පේන්නේ. ඔබට මේ ධාරයේ දිගේ හිමීට බැලුවොත් පෙනෙයි සිරිපාදේ කන්දේ යන්තම් වගේම ලයිට් එක යන්තම් තියෙනවා. මේ වහිනවා දැන් 5:20යි වෙලාව. මෙතනින් පස්සේ අග්ගලදොල තියෙනවා මේ පල්ලෙහා. ඒ අග්ගලදොල හරහා අපි සිරිපාද කන්ද තමයි කෙලින්ම තරණය කරන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ සිරිපාදේ තමයි මේ ධාරේ පේන්නේ. ඉතින් වැඩි වෙලා මම ඉන්නේ නැහැ වහිනේ හින්දා වගේම මීදුවෙන් වැහෙනවානේ බොරුවට නොපෙනෙන දෙයක් පෙන්වනවට වඩා යන්නේ හොඳයි කියලා හිතුණා. මෙතෙන්ට තමයි දෙහිණ කන්ද මුක්කුවත්ත පාරේ ප්‍රථම වතාවට සිරිපාද කන්ද දර්ශනය වෙන්නේ මෙන්න මෙතෙන්ට. ඉතින් අවාසනාවට ඉතින් ඒක හරියට රූපගත කරගන්න බැරි වුණා. නමුත් අපි සිරිපාද ඉතින් විවිධ තැන්වලදී දැකලා තියෙනවානේ. එහෙනම් අපි යන් ඉස්සරහට මොකද අපේ ගමන රැ වෙන්න කලින් ඉවර කරගන්න ඕන. අනිවාර්යෙන් පැය දෙකක තුනක ගමනක් තියෙනවා මෙතනින් පස්සේ. වහින හින්දා ඉතින් අපි යනවා ඉස්සරහට. ඉතින් ඔන්න අපිට සිරිපාදේ දැන් නම් පැහැදිලිව දිස් වෙනවා. අපි මෙතනින් පල්ලෙහාට බහැලා ආයි මේ පැත්තෙන් හරහා ඔන්නෝම අන්න අතනින් ඇතුළට යන්න තියෙන්නේ. අර නාය ගිහිල්ලා වගේ පොඩි තැනක් තියෙයි ඔබට පෙනෙයිද දන්නේ. ඒ හරහා තමයි ඉතින් යන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආයි සෙට් වුණා. මෙතනින් අපි උඩ නැගලා සිරිපාද කන්දේ ඔහොම යන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ අග්ගලදොල. ඉතින් අපි ආවේ දැන් මෙතනින් ඇවිල්ලා මේ අග්ගලදොල හරහා මෙන්න මේ පැත්තෙන් ඔන්න සිරිපාද දැන් තමයි නියම අඩවියේ සිරිපාද සමනල කන්දට අපි ඇතුල් වෙන්නේ. එතකන් මේ සමනල රක්ෂිතේ අපි සිටියේ එහෙම ඉතින්
අග්ගලදොලදී හරියම වෙලාව 5:00 ඉතින් අපි වැඩිපුර කාලය ගත කරේ නැහැ හැමම යනවා. මෙතනින් එහාට තියෙන්නේ ඉතින් අපි කතාවට කියන්නේ දනිස්ස නිකට වදිනවා තරමට යන්න තියෙන කන්දක්. මේ තියෙන්නේ සිරිපාදේ ගිය නාය අන්තිම ටික මට ඉතින් අරහෙට ගිහිල්ලා පෙන්වන්න බෑ මේ පේනවද? කොච්චර කුණු කන්දක් ඇවිල්ලා තියෙනවද මේ ශ්‍රී ලංකාවේ බැතිමතුන් තමයි මේකට සම්පූර්ණයෙන් වග කියන්න මේ තියෙන කුණු කොටට. 6:20 වෙලාව රෑ 7:45යි. අපි ඔන්න නිල වශයෙන් රත්නපුරා පාරට අවතීර්ණ වුණා. ඉතින් අපිට වැස්ස බාධාවක් වුණා කැලේ වල. ඔව් මෙන්න මෙතනින් තමයි අපි ආවේ. මම හෙට උදේට පෙන්නන්නම් අපි ආපු පාර එලියත් එක්ක. ඉතින් සෑහෙන සන්තෝෂයි මේ වෙලාවට හරි එන්න ලැබිච්ච එක. මොකද ඊටාම ශීඝ්‍ර නැග්මක් තියෙන්නේ අවසාන ටිකේ. ඉතින් අපි අද උඩට නෙමෙයි යන්නේ පල්ලෙහාට. ආණ්ඩියා මල තන්නේ අම්බලමේ තමයි අද අපේ රාත්‍රී නවාතැන වෙන්නේ. අපි එතනට යන්. ඉතින් දැන් හොඳටම බඩගිනි. අපිට තවත් දවසක උදාව හැබැයි මේ තියෙන්නේ නම් බස්නාහිර. අපගේ ජන්ම භූමිය. එහෙම නැත්නම් කොළඹ. වෙලාව උදෑසන 5:35යි. අපි දැන් යන්න හදන්නේ හිර සේවය බලන්නත් එක්ක සුන්දර ශ්‍රීපා මළුව දැක බලාගෙන ඉන්න. වෙලාව උදේ 5:55යි. ඔන්න අපි ආවා මගේ 73 වෙනි සිරිපා කාරණාවට. ඉර සේවය නම් අද බලන්න හම්බුනේ නැහැ. බලමු අපි හැම බාධකයක්ම දරාගෙන යන්න පුළුවන්කම තියෙනවා තමයි. ප්‍රශ්නේ තියෙන්නේ දැස්සත් එක්ක මේ කරගන්න එක. අන්දායනේ එකඟතාවය වහන්න ඕනේ කොහොමද කියලා. අන්දායනේ එකඟතාවය බලලා අදහස් මාරු කරගෙන අපි නිර්ණය කරනවා කොයි පැත්තෙන්ද යන්නේ කියලා. නමුත් ඉතින් කනගාටුයි අපේ සිහිනේ බොඳ වෙන එක. මොකද යාවේ තියෙන අතරම බත්තිලුවේ නැගලා පරඩයිස් ඇල්ල ගාවින් වෙනකන්ද මුක්කවත්තෙන් සිරිපාදේ කරනා කරන්න. ඉතින් ඊට පස්සේ ආයි නැවත ඒ දෙහනකන්ද මුක්කවත්ත පාරෙන්ම අග්ගලාදොලට ගිහිල්ලා අග්ගලාදොලෙන් නැගිරිමන් නෙවෙයි බහිනවා. ඉතින් නැවත 37 එක්ක ගාවට එහෙම නැත්නම් රාජමාලයට යන්න තමයි අපේ අදහස තිබ්බේ. අපි දෙනකන්ද මුක්කවත්ත පාර තමයි මේ පේන්නේ. ඔන්නකො පොඩ්ඩක් ඉස්සරහට. මේ තියෙන්නේ මෙතනින් තමයි අපි ආවේ. අපි දැන් මෙතනින් තමයි යන්නත් බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට මේ කාලගුණෙත් එක තමයි ඉතින් තාම තීරණය නැහැ. කණ්ඩායමේ එකඟතාවය ආවට පස්සේ තමයි කොහොමද කරන්න කියලා අපි තීරණය කරන්නේ. ඉතින් ඔබ දෙහනකන්ද මුක්කවත්ත පාරෙන් ආවත් බතුලුවෙන් ආවත් අග්ගලාදොලින් ආවත් මෙතනින් තමයි ඔබට එළියට එන්න තියෙන්නේ. මම තව ඔබට දෙයක් පෙන්නන්න. චුට්ටක් පල්ලෙහාට එන්න. මේ තන එළියට යන්න හරි
වතුරට ආපු එක්කන හරි ඔබ ඉන්නේ නිවැරදි පාරේ කියලා තේරුම් ගන්න. මෙන්න මේ පොම්පාගාරය 5. මෙන්න මේ ඔබ මේ මන්සන්දිය හොයාගන්න ඔබට තියෙන සලකුණ නැත්නම් සාමාන්‍ය කෙනෙකුට නම් මේක පේන්නේ නැහැ. මන්සන්දිය හොයාගන්න තියෙන ලේසිම සලකුණ තමයි මේ පොම්පාගාරය 5. මෙතන ඉඳන් පඩි 12ක් විතර උඩට යද්දි අන්න අර කළු ගලටයි මෙන්න මේ ලයිට් කණුවයි අතරින් තියෙනවා පොඩියට අඩිපාර. එතනින් තමයි උඩට යන්න තියෙන්නේ. බලමු ඉතින් අපි ආයි යනවද නැද්ද කියලා. දැන් වෙලාව 9:45යි. තාමත් අධික මීදුම මේ හැමතැනම. ඉතින් අපේ තීරණය අග්ගල දොරින් යන්න නැතුව හැරන් පාරෙන් නැවත ගම්බිම් බලා යන්න තමයි. ඉතින් කනගාටුවෙන් වුණත් ඉතින් ඒ තීරණය ගත්තේ මොකද අධික වර්ෂාව නිසා බෑන සමනල ඒ වගේම මේ සමනල කන්දෙන් ධර්මරාජකල පැත්තෙන් මේ එකතු වෙන වතුර ඔක්කොම අග්ගලදොලට තමයි එන්නේ. ඉතින් අග්ගලදොල සහ වත්තුලුවට මේ එකතු වෙන වතුර පාරවල් නිසා අපිට අපි හිතනවා බැස්ම අග්ගලදොලෙන් යන්න ටිකක් අමාරු වෙයි කියලා. හැබැයි දියාලි බලන්න නම් නියම අවස්ථාවක්. නමුත් හවස 3යි කාලේ තමයි රාජමලේ නම් බස් එක තියෙන්නේ. අපිට ඒ කාලේ කල්පනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා වතුර වැඩි වුණොත් එහෙම. ඒ වගේම මේ මීදුම අධිකව තියෙන නිසා හොඳ රූපරාමුටියක් ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. අන්නේ හේතු දෙක තුනමත් ඒ වගේම ඉතින් මේ වැස්ස ආයෙ වැඩි වුණොත් ජල මට්ටම වැඩි වෙලා බහින්න තියෙන ප්‍රපාත ටික බහ ගන්නත් අමාරුයි. මේ හේතු දෙක තුනම නිසා අපි තීරණය කළා වෙනත් දවසක අග්ගලදොලෙන් නැවත අනිවාර්යෙන් එනවා සිරිපාදේක තමයි 8 වෙනි පාර. ඒ කියන්නේ සිරිපාදේ එන්න තියෙන පාරවල් වලින් 8 වෙනි පාර. ඒක බලමු. ඒක මගේ 44 වෙනි සිරිපා ගමන කරගන්න කොහොම හරි. ඉතින් සමුගන්න තමයි ඉතින් අපි හදන්නේ ඔබෙන්. අපිත් එක්ක ඉන්න. ඉතින් ඊගා වීඩියෝ එකේ හම්බෙමු. පල්ලෙහාදී මම ඔයගලන්ට අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා සමු අරගෙන ආයිබන් කියන්න. එනවානේ මීදුම. අපි හරින් පාරට මෙතන යන්න හදන්නේ. මේ තමයි රත්නපුරා පාර. ඉතින් අපේ ගමන අවාසනාවන්ත ලෙස ඉතින් වෙනස් කරන්න උනා. නමුත් අපි කොහොම හරි ඊගා පාර අග්ගලදොලෙන් එනවා. මම කිව්වා වගේ මගේ 44 වෙනි ගමන අනිවාර්යෙන් අග්ගලදොලෙන් එන්න වෙයි. අපේ හිරුෂ මල්ලි සමිතු මල්ලි මෙතනින් අපෙන් සමුගන්නවා. ඔවුන් කොරුවිට පාරෙන් ඔවුන්ගේ ගම්බිම් බලා යනවා. අපි ඉතින් හැටන් පාරෙන් අපේ ගම්බිම් බලා පිටත් වෙනවා. එහෙනම් අපේ ගමන අපි මෙතන නිමා කරනවා. නැවත වීඩියෝ එකකින් හම්බ වෙනවා. ජය වේවා.